Hello, good evening. හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ඇහෙනවද මාව? Hello, good evening. Good evening. Very good evening. හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අවුස ඇහෙනව කියලා දාද right. මාව හොඳට පැහැදිලිව ඔයගොල්ලන්ට voice එක ඇහෙනවද මාගේ පොඩි response එකක් දෙන්න? Yes. Yes, right. Thank you. Thank you very much. Right. Right, sorry. හැමෝටම නම් පැහැදිලිව මාව ඇහෙනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. Right, okay. අපි මේ වැඩේ සම්පූර්ණයෙන්ම මුලින් ඉඳන් බිඳුවෙන් ඉඳන් ඉංග්‍රීසි කතා කරන්නයි යන්නේ. එතකොට ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය සීලුම පැටර්න්ස් ටික ඔයගොල්ලන්ට මුලින් ඉඳන් බිඳුවෙන් ඉඳන් කියලා දෙනවා. අපි පටන් ගමු වැඩේ එහෙනම් මෙන්න මෙහෙම පටන් ගමු. සරල තැනින් ඉඳන් අපි පටන් ගමු. හරි. ඔයගොල්ලන්ට පේනවද මම මේ ෂෙයා කරලා තියෙන වර්ඩ් ෆයිල් එක? මම මේ ෂෙයා කරලා තියෙන වර්ඩ් ෆයිල් එක පැහැදිලිව පේනවද ඔයගොල්ලන්ට? දෙන්න බලන්න පොඩි රෙස්පොන්ස් එකක්. ඔව් සර් පේනවා. පේනවා. right. Thank you very much. right. නියමයි. වැඩේට අපි හොඳට එන්ගේජ් වෙලා වැඩේ ගොඩ දාමු කොහොම හරි. ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි ටික මුලින් ඉඳන් බිඳුවේ ඉඳන් අපි හදාගමු. ලස්සනට වැඩේ යන්න. right. අපි බලමු මුලින්ම කොහොමද සාමාන්‍ය වාක්‍යයක් සරලව අපි හරව ගන්න කියලා ඉංග්‍රීසි වලට. right. මට කියන්නකෝ ඔයගොල්ලෝ පුළුවන් නම් මෙන්න මේ වාක්‍යය මම බත් කනවා. හරි. මට කියන්න බෑ මම බත් කනවා කියන එක පොඩ්ඩක් කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. try එකක් දෙමුද? කොහොමද අපි කියන්නේ මම බත් කනවා? I eat rice. very good, excellent. බලමු අපි. සාමාන්‍යයෙන් අපිට පුරුදුයි I eat rice කියන. නමුත් අපි බලමු බලන්න මේක සාමාන්‍ය විදියට. සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි වලින් මම නම් මොකද්ද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? මම නම් කියන්නේ මොකද්ද? මම නම් කියන්නේ I. බත් වලට මොනවද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? බත් වලට. අපි බත් වලට ඉංග්‍රීසි වලින් rice. කනවට මොනවද අපි කියන්නේ? Eat. eat. I rice eat. හරිද වැරදිද? මොකද හිතන්නේ? I rice eat කියන එක තමයි සිංහලෙන් වාක්‍යයක් හදා ගන්න විදිහ. නමුත් අපි බලමුද කොහොමද අපි හරියටම ඉංග්‍රීසි වලින් වාක්‍යයක් හදා ගන්න කියලා. ඉංග්‍රීසි වලින් අපි වාක්‍යයක් හදා ගන්න මුලින්ම දානවා අපි subject එක. අපි subject එකට සාමාන්‍යයෙන් සිංහලෙන් කියන්නේ මොකද්ද? වාක්‍ය කරන කෙනා. වාක්‍ය කරන කෙනා. ඉංග්‍රීසි වල ඕනම වාක්‍යයක් පටන් ගන්න ඒ වාක්‍ය කරන කෙනාගෙන් දෙකට දාන්න ඕනේ අපි ඉංග්‍රීසි වාක්‍යයක් හදද්දී verb එක. අපි කියන්නේ එකට verb එක. මොකද්ද verb එකට කියන්නේ? ක්‍රියාව. තුනට කියන්නේ object. බලමු මොනවද මේ object කියන්නේ කියලා. object එකට කියන්නේ වාක්‍ය ක්‍රියාවට ලක් වෙන දේ. ක්‍රියාවට ලක් වෙන දේ. ක්‍රියාවට ලක් වෙන දේ. right. subject කියන්නේ වාක්‍ය කරන කෙනා. verb කියන්නේ ක්‍රියාව. object කියන්නේ ක්‍රියාවට ලක් වෙන දේ. එතකොට ඕනම ඉංග්‍රීසි වාක්‍යයක් හදන්න ඕනේ මෙන්න මේ pattern. මොකද්ද බලමු බලන්න මේ මොකද්ද pattern එක කියන එක බලමු බලන්න. subject එක, verb එක, object එක. දැන් මෙන්න මේ වාක්‍යයේ මම බත් කනවා කියන එකේ මට පුළුවන් ද කියන්න subject එක මොකද්ද? මම බත් කනවා. මේක වාක්‍යය කරන්නේ කවුද? මට කියන්න පුළුවන් නම්. මොකද්ද subject එක? අපි වාක්‍යය කරන කෙනා තමයි මේකේ මම. මට මොකද්ද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? I.
මට කියන්නේ අපි අයි කියලා. මට කියන්නකෝ පුළුවන් නම් මේ වාක්‍යයේ ක්‍රියාපදය මොකද්ද? ක්‍රියාව. බද්ද කනවද? බද්ද කනවද? කනවා. කනවා. හරියටම හරි. කනවා තමයි මේ ක්‍රියාව. එහෙනම් අපි සබ්ජෙක්ට් එකට s දානවා. එතකොට කනවට අපි කියනවා ක්‍රියාවට verb එක. කනවට අපි කියනවා මොකද්ද? eat. ක්‍රියාවට ලක් වෙන්නේ මේකේ මොනවාද? මම කන්නේ මොනවාද? කියන්නකෝ බලන්න. මම මොනවාද කන්නේ මෙතන? ක්‍රියාවට ලක් වෙන දේ තමයි අපි කිව්ව ඔබ්ජෙක්ට් එක. මොනවාද මම කන්නේ? මං කන්නේ රයිස්. බත්. බත්. එහෙනම් ක්‍රියාවට ලක් වෙන දේට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? ඔබ්ජෙක්ට්. ඔබ්ජෙක්ට් එක. ලක් වෙන දේට අපි කියන්නේ මොකක් කියලාද? ඔබ්ජෙක්ට්. රයිස්. එහෙනම් ඉංග්‍රීසි වාක්‍යයක් හැදෙද්දී මතක තියාගන්න ඕනේ මුලින්ම එන්න ඕනේ සබ්ජෙක්ට් එක එකටම එනවා දෙකට එනවා verb එක තුනට තමයි එන්නේ මොකද්ද? ක්‍රියාවට ලක් වෙන දේ. මේක හරියම ලේසි පැටර්න් එකක්. එකටම එනවා සබ්ජෙක්ට් එක දෙකට එනවා verb එක ක්‍රියාව තුනට එනවා ක්‍රියාවට ලක් වෙන දේ. එහෙනම් I rice eat මේ I eat rice. I eat rice. I eat rice. මම I කනවට කියන්නේ eat බත් වලට කියන්නේ rice. අපි දැන් සරලව පොඩ්ඩක් ආයෙ මේක බලමු. අපි නැවතත් පොඩි ඩිවයිස් එකක් කරගමු. ඕනම වාක්‍යයක් ඉංග්‍රීසි වලට හරවන එකම එක පහසු ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි එකටම එන්න ඕනේ සබ්ජෙක්ට් එක දෙකට එන්න ඕනේ ක්‍රියාපදය තුනට එන්න ඕනේ ක්‍රියාවට ලක් වෙන දේ. එකට එන්නේ සබ්ජෙක්ට් එක දෙකට එන්නේ ක්‍රියාව තුනට එන්නේ ක්‍රියාවට ලක් වෙන දේ. එහෙනම් අපි පළවෙනි වාක්‍යයක් ගත්තා මම බත් කනවා. අපි ගමු දෙවෙනි වාක්‍යය. අපි කියමු මෙන්න මෙහෙම. මම වැඩට යනවා. මං වැඩට යනවා. මට දැන් ඔයගොල්ලෝ කියන්න බලන්න මෙන්න මේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ වාක්‍ය කරන්නේ කවුද? මොකද්ද වාක්‍යයේ සබ්ජෙක්ට් එක? මමද මම. වැඩටද යනවද? මම. මම. very good. එහෙනම් එකටම දාන්නේ මොකද්ද? සබ්ජෙක්ට් එක. එකටම දානවා සබ්ජෙක්ට් එක. ඔන්න දැන් අපි සබ්ජෙක්ට් එක ලියමු. දෙකට දානවා අපි කිව්වා verb එක ක්‍රියාපදය තුනට දානවා ක්‍රියාවට ලක් වෙන දේ ඔබ්ජෙක්ට් එක කියලා අපි කිව්වා. හරි. එහෙනම් මට කියන්න මුලින්ම මේකේ සබ්ජෙක්ට් එක තමයි මම. මට මොකද්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? I. දෙකට දාන්න කිව්වා මං ක්‍රියාව. මට මේක කියන්නේ ක්‍රියාව වැඩද යනවද? යනවා. අපි ඉංග්‍රීසි වලින් යනවට මොකද්ද කියන්නේ? going. go. very good go. එහෙනම් තුනට දාන්න කිව්වා ක්‍රියාවට ලක් වෙන දේ මම කොහෙද යන්නේ? වැඩට. අපි ඉංග්‍රීසි වලින් මොකද්ද වැඩට කියන්නේ? working. මම දැම්ම මෙතන to කියලා. මං කියලා දෙනවා to දාන්නේ ඇයි කියලා. to දාන පළවෙනි නීතිය තමයි මතක තියාගන්න. ඒ තමයි එක ස්ථානයක සිට එක ස්ථානය සිට තවත් ස්ථානයකට මාරු වීමේදී එක ස්ථානයක සිට තවත් ස්ථානයකට මාරු වීමේදී මාරු වෙන ස්ථානයට කලින් මාරු වෙන ස්ථානයට කලින් අපි to භාවිතා කරයි. එහෙනම් to දාන පළවෙනි නීතිය මොකද්ද? එක ස්ථානයක සිට තවත් ස්ථානයකට මාරු වීමේදී මාරු වෙන ස්ථානයට කලින් to දානවා. මම වැඩට යනවා. මං වැඩට යන්න ඕනේ කොහේ හරි ඉඳන්. එහෙනම් මං කොහේ හරි ඉඳන් තවත් තැනකට යනවා. එහෙනම් අපි එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට මාරු වීමේදී මාරු වෙන ස්ථානයට කලින් ඔයා දාන්න මොකද්ද? to. අපි කියමුකෝ තව වාක්‍යයක් අපි හදුමු බලන්න. අපි හදුමු මෙන්න මෙහෙම. මම කොළඹ යනවා. right. ඔන්න හොඳ වාක්‍යයක්.
දැන් මේ වාක්‍යය හදන එක හරිම ලේසි. මේ වාක්‍යය හදද්දී මම කිව්වා වාක්‍යයක් හදන රටාවක් තියෙනවා. මුලින්ම දාන්නේ සබ්ජෙක්ට් එක, දෙකට දාන්නේ verb එක, තුනට දාන්නේ ඔබ්ජෙක්ට් එක. එච්චරයි. දැන් මට කියන්නකෝ මේකේ සබ්ජෙක්ට් එක මොකද්ද? වාක්‍ය කරන්නේ කවුද? මම මම. එහෙනම් මට මොකද්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? අපි දන්නවා. I දෙකට දාන්න ඕනේ කොළඹද යනවාද? verb එකද ඔබ්ජෙක්ට් එකද? යනවා යනවා. යනවා. වලින් යනවට කියන්නේ මොකද්ද? go go. යනවට කියන්නේ go. යනවට කියන්නේ go. ඊට පස්සේ මම කොහෙද යන්නේ? තුනට දාන්නේ ක්‍රියාවට ලක් වෙන දේ. මම කොහෙද යන්නේ? කොළඹ. කොහොමද අපි කියන්නේ? කොළඹ නිකං කොළඹ, කොළඹද to කොළඹද? to කොළඹ. කොළඹ. මට කවුරු හරි කියන්නකෝ ඇයි to දැම්මේ කියලා. තවත් ස්ථානයක සිට හරියටම හරි. ස්ථානයක් එක තවත් ස්ථානයක ස්ථානයකට. ඉඳන් නියමයි. very good. එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට මාරු වීමේදී එහෙනම් මාරු වෙන ස්ථානයට කලින් ඔයා to දාන්න. එහෙනම් ඕනම වාක්‍යයක් හදාගන්න පැටර්න් එකක් තියෙනවා. ඒ පැටර්න් එකයි අල්ල ගන්න ඕනේ. එහෙනම් මං අහනවා සරලව පැටර්න් එකට අනුව වාක්‍යයක් හදද්දී මුලින්ම දාන්නේ ඒ වාක්‍යය මොකද්ද? subject එක සබ්ජෙක්ට් එක. අපි සබ්ජෙක්ට් එකට නිකන් සරලව සිංහලෙන් මට කියන්නේ මොකද්ද සබ්ජෙක්ට් කියන්නේ කියලා? මම ක්‍රියාව වාක්‍ය කරන කෙනා. එච්චරයි. කරන කෙනා. වාක්‍ය කරන කෙනා සබ්ජෙක්ට් එක කියන්නේ. නිමල් නුවර යනවා. කවුද සබ්ජෙක්ට් එක? මට කියන්නකෝ. නිමල් නිමල්. very good. දෙකට දාන්නේ සබ්ජෙක්ට් එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම මොකද්ද? verb එක verb එක. very good. verb එක. verb එක කියන්නේ මොකද්ද? ක්‍රියාව. නටනවා, ගයනවා, සින්දු කියනවා, පාඩම් කරනවා, උඩ පනිනවා, සෙල්ලම් කරනවා, හූ කියනවා, ඔය කනවා, බොනවා, එනවා, යනවා, ඔය ඕනම එකක් ක්‍රියාවක්. කරන දෙයක් ක්‍රියාව. තුනට දාන්න ඕනේ මොකක්ද? object එක අපි කිව්ව එකට මොකද්ද? ක්‍රියාවට ලක් වෙන දේ. මම කඩේ යනවා. මං කොහෙද යන්නේ? කඩේ. 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 එහෙනම් මොකද්ද ඔබ්ජෙක්ට් එක? කඩේ. මම කඩේ. දොඩම් බොනවා. මම මොනවාද බොන්නේ? දොඩම්. 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 එහෙනම් මතක තියාගන්න ක්‍රියාවට ලක් වෙන දේ තමයි වාක්‍යයක අන්තිමට දාන්නේ. මේ පැටර්න් එක මතකයි නම් ඕනම වාක්‍යයක් ඉංග්‍රීසි වලට හරවනක nothing. අවංකවම හදවතින්මයි මේ කියන්නේ. පුළුවන් නම් ඔය පැටර්න් එක ගහලා තියාගන්න බිත්තියේ I love it. ඔයගොල්ලන්ට වරදින්නේ නැහැ. right. එහෙනම් අපි දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඕනේ ක්‍රියාපද කිහිපයක් මේකට. ක්‍රියාපදේ විතරයි වෙනස් වෙන්නේ. අපි බලමුද ක්‍රියාපද ටික. අපි බලමු මෙහෙම. ඔන්න මම දෙනවා ඔයගොල්ලන්ට අද දවසේ ඔයගොල්ලන්ට මේ හැම ડોකියුමන්ට් එකක් මම එවනවා WhatsApp එකට. ඔයගොල්ලන්ට පේනවද මෙන්න මේක? V1 කියලා තියෙනවා V2 තියෙනවා verb forms කියලා පේනවද? Can you see this? yes Yes, right. නියම. ආයෙත් අපි step by step යන ටික ටික යන කලබල වෙන්න ඕනේ නැහැ. ටිකෙන් ටික දියුණු වෙමු. එකපාර ඔක්කොම අපි උඩට දාගන්න නැහැ. ටික ටික දාගමු. මාස දෙකක්ම තියෙනවා අපිට වැඩේ කොට දාගන්න පුළුවන්. ක්‍රියාපද කොටස් තුනකට බෙදෙනවා. අපි දැන් කතා කරන්නේ ක්‍රියාපද වලින් පළවෙනි කොටස විතරයි. දෙක තුන අපිට ඉදිරියට තියෙනවා. ක්‍රියාපද අපිට අත්‍යවශ්‍යයි අනිවාර්යයෙන්ම. go කියන්නේ මොකද්ද? යනවා. යනවා. සිංහල දෙකම තියෙනවා. යනවා. eat කියන්නේ මොකද්ද? කනවා. කනවා. come කියන්නේ මොකක්ද? එනවා එනවා. එනවා. see කියන්නේ මොකක්ද? දකිනවා. දකින්නවා, බලනවා, දකින්නවා, පේනවා. right කියන්නේ මොකක්ද? ලියනවා ලියනවා. take කියන්නේ මොකක්ද? ගන්නවා ගන්නවා. එහෙනම් අපිට නිකන් වාක්‍යයක් හදමුද මෙන්න මේ වගේ. මම පොතක් ගන්නවා. ඔන්න මම පොතක් ගන්නවා. දැන් මේ වාක්‍යයේ මුලින්ම දාන්න ඕනේ මමද පොතක්ද ගන්නවාද? මම මම නම් දෙකට දාන්නේ පොතක්ද ගන්නවාද? ගන්නවා. ඉංග්‍රීසි වලින් ක්‍රියාපදය දෙකට දාද්දී ගන්නවාට කියන ක්‍රියාපදය මොකක්ද?
take take මේ ක්‍රියාපද දෙක මම අද ඔයගොල්ලන්ගේ WhatsApp group එකට දානවා. මේක පට්ට වටිනවා. පාඩම් කරගන්න. එකෙන්ම ගොඩ යන්න පුළුවන්. I take මම මොකද්ද ගන්නෙ? පොතක් පොතක්. පොතක්. book පොතට මොකද්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? book එහෙනම් ඔන්න බලන්න මම ඔයගොල්ලන්ට ලස්සන නීතියක් කියලා දෙනවා ඉංග්‍රීසි වල තියෙන. ඉංග්‍රීසි වල අපි මම කියන මේක I take book දෙමේ I take a book. ඇයි මම මෙතනට දාන්නේ? දාන්න හේතුව තමයි මොකද්ද කියන බලන්න. අපි පොතක් කියනවා නිසා එකක් නිසා. එකක් එකක් හින්දා. එකක් හින්දා. සරලම එකක් හින්දා. අපි කියමුකෝ මෙහෙම මම ෆෝන් එකක් ගන්නවා කොහොමද කියන්නේ? I take phone. I take a phone. I take A phone. ඇයි එතනට a phone දැම්මේ? phone එකක්. එකක් එකක් හින්දා. එහෙනම් මට කියන්නකෝ මම වතුර බෝතලයක් ගන්නවා. I take I take a Water water bottle. bottle. මම යතුරක් ගන්නවා. අපි ඉංග්‍රීසි යතුරට කියන්නේ key. Key. I take I take a key. මම a key. පිහියක් ගන්නවා. අපි ඉංග්‍රීසි වලින් පිහියට කියන්නේ knife. Knife. I take a I knife. take a knife. මම බුරුසුවක් ගන්නවා. අපි ඉංග්‍රීසි වලින් බුරුසුවට කියන්නේ brush. I take a brush. I take a brush. Very good. එහෙනම් අපි දාන්නේ එකක් නිසයි. ලස්සනයි මේක මාර ලේසි. right අපි උත්තර දෙන්න නැති අවස්ථාවවල ඔයගොල්ලන්ට පුළුවන් මයික්‍රොෆෝන්ස් ඔෆ් කරගන්න. නැත්නම් අර ඔයගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එක පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි බලන්න අපිට දෙනවා make give කියන්නේ මොකද්ද තේරුම? give කියන්නේ දෙනවා. හරි. එහෙනම් අපි කියමුකෝ මෙහෙම මම ඔන්න වාක්‍යයක් කියනවා. මෙහෙම. මම අම්මට සල්ලි දෙනවා. මේ වාක්‍යය මට ඔයා කියන්න ඕනේ මුලින්ම දාන්නේ මොකද්ද? මම මම. ඒ කියන්නේ ඕනම වාක්‍යයක් පටන් ගන්නේ ඒ වාක්‍ය කරන කෙනාගෙන් කවුද අම්මට සල්ලි දෙන්නේ? මම තමයි වාක්‍ය කරන්නේ. නම් මගෙන් පටන් ගමු I. වාක්‍යයේ කොච්චර දිග වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම වාක්‍යයක් ඔයා පටන් ගන්න වාක්‍ය කරන කෙනාගෙන් ඔයා ගොඩ. මට කියන්නේ දෙකට වාක්‍යයේ කොච්චර දිග වුණත් ප්‍රශ්නයක් නැහැ. දෙකට දාන්නේ නීතියට අනුව මොකද්ද? දෙනවා verb එක ක්‍රියාව. මේකේ ක්‍රියාව මොකද්ද? අම්මටද සල්ලි දෙනවද? දෙනවා. ඉංග්‍රීසි වලින් දෙනවට කිව්වේ මම මොකද්ද? give. අපි අර ටේබල් එකේ දැක්ක මම මේ ටේබල් එක අද පන්තියෙන් පස්සේ ඔයගොල්ලන්ට එවනවා. රෙකෝඩින් එකත් අනිවාර්යයෙන්ම දවස් ගානෙම දානවා. I give. තුනට මං කිව්වා දාන්න කියලා ක්‍රියාවට ලක් වෙන දේ මම මොනවාද දෙන්නේ? money. අන්තිමට දාන්න ඉතුරු වෙන කොටස. කවුද ඉතුරුලා ඉන්නේ? අම්මා විතරයි. එහෙනම් මොකද අම්මට මොකද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? mother. එහෙනම් හැබැයි මම කියනවා I give money mother නෙමෙයි. I give money to mother. හැබැයි ඔයගොල්ලෝ කියන බලන් අනේ මේ එක ස්ථානයකින් තවත් ස්ථානයට යන එකක් නෙමෙයිනේ කියලා නේ. නෑ. to එකේ නීති දෙක සාමාන්‍ය නීති 3ක් 4ක් තියෙනවා. නමුත් අපිට එදිනදා ජීවිතේට භාවිත කරන්න to එකට නීති 3යි තියෙන්නේ. හොඳටම ප්‍රමාණවත් ඔයගොල්ලන්ට වැඩේ ගොඩ දාගන්න. to එකේ දෙවෙනි නීතිය යම් කිසි දෙයක් ඔයගොල්ලෝ මේක ලියා ගන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට මේ ડોකියුමන්ට් එක මේ විදිහටම WhatsApp එකට වාලා දෙවන්න. කලබල වෙන්න ඕනේ නැහැ ඒක නිසා. යම් කිසි දෙයක් තවත් කෙනෙක්ට ලබා දීමේදී ලබා ගන්නාට පෙර to භාවිතා කරයි. යම් කිසි දෙයක් තවත් කෙනෙක්ට ලබා දීමේදී
ලබා ගන්නාට පෙර ලබා දෙන්නාට පෙර මේ කාට කලින් දාන්න ඕනේ ලබා ගන්නාට කන්නාට බෙන් ලබා ගන්නාට පෙර භාවිතා කරයි. එහෙනම් I give money to mother. මම දෙයක් දෙනවා කාට හරි කවුද ඒක බාරගන්නේ? අම්මා. එහෙනම් අම්මා අම්මට කලින් අපි to දැම්මා. වැඩේ පැහැදිලි. අපි තවත් ඒවා ලියමු බන්. අපි කියමුකෝ මෙහෙම. බලමු. ක්‍රියාපද බලමු බලන්න තමුණාවක් දෙලා අපිට. make කියන්නේ හදනවා. මේ බලන්නකෝ make කියන්නේ හදනවා. අපි කියමුකෝ මෙහෙම. මම කේක් එකක් හදනවා කියන්නකෝ බලන්න. I make a cake. I make cakeද I make a cakeද? Okay. 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 very good excellent. අයියෝ ඒගොල්ලෝ දැම්මේ. එකක් වෙන ඉතින් අපිට මෙහෙම කියන්න අපි කියමුකෝ මේ අපේ වාක්‍ය මෙහෙමනේ මම කේක් එකක් හදනවා. ඔයගොල්ලෝ කිව්වා මෙහෙම I make a cake. අපිට කියන්න බැරිද මෙහෙම I cake a make බැරිද කියන්න? I I make a cake කියන්න බෑ. ඇයි ඒ? මේක අපේ I make a cake කියන්න බෑ. ඇයි ඒ? මේක අපේ නීතියට පටහැනි. අපේ පැටර්න් එකට අනුව කොහොමද මේ වැඩේ වෙන්න ඕනි කියන මාන මුලින්ම දාන්නේ කවුද? මුලින්ම සබ්ජෙක්ට් එක හරි. ඔන්න දැන් බලමු බලන්න මේ දෙවෙනි වාක්‍යයට අනුව එහෙම දාලා තියෙන බලමු බලන්න. සබ්ජෙක්ට් එක එකටම දාලා දෙනවා දෙවෙනි වාක්‍යයට අනුව. එතකොට මේ වාක්‍යයේ ක්‍රියාපදය මොකද්ද? හදනවා. හදනවා. එහෙනම් මේකේ තියෙන්නේ දෙකට තියෙන්නේ ක්‍රියාපදද නෑ. දෙකට තියෙන්නේ මොකද්ද? ක්‍රියාවට ලක් වෙන දේ තුන. ඒ නිසා අපිට මේ වාක්‍යය ගන්න බෑ. I make a cake. ඕනම ඉංග්‍රීසි වාක්‍යයක් ඔච්චරයි. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක අමාරු නෑ ඇත්තටම. මේක ලේසි. ප්‍රශ්න වෙලා තියෙන අපිට අර අත්‍යවශ්‍ය පැටර්න්ස් ටික අපිට මිස් වෙලා තියෙන අහු වෙලා නෑ කොහේ හරි. අපි මේ පැටර්න්ස් ටික අල්ලගත්තොත් ඔයගලන්ට ඉංග්‍රීසි කියන එක මහලුකු දෙයක් බවට පත් වෙන්නේ නෑ. වැඩේ පැහැදිලිද? ඔව්. yes. මෙතන ඉඳන් වැඩේ ඕකේද? yes ඔව්. yes. very good. ක්ලියර්ද නැත්නම් හොඳටම ක්ලියර්ද කොහොමද? හොඳටම clear. හොඳටම ක්ලියර්. thank you very much. come on නියමයි. අපිට වැඩේ ගොඩ දාමු. ටික ටික යන් වැඩි අවශ්‍ය නැහැ. දවසට පොඩ අල්ලන් යන් මාස දෙකක් යද්දී ඔයගොල්ලෝ කොහොමද දියුණු වෙනවා. right. ඔන්න මම කියනවා මෙහෙම. නිමල් කේක් එකක් හදනවා. මට කියන්නකෝ බලන්න මේ වාක්‍යය. Nimal make a cake. මුලින්ම නිමල්නේ සබ්ජෙක්ට් එක දෙකට දාන්නේ verb එක. මොකද්ද verb එක? make මේක හදනවා කියන්නේ මේක. තුනට මොකක්ද හදන්නේ? cake එක කේක් එකක් නිසා cake a cake. okay නිමල් make a cake. හැබැයි මේක හරි නෑ. ලස්සන නීතියක් කියලා දෙන රතු පාට පෑනෙන් ලියන්නේ අද දවසට කියලා දෙන නීති මෙච්චරයි. මෙතනින් එහාට දවසට නීතියක්වත් කියලා දෙන්නේ නෑ ඔයගොල්ලන්ට. හැබැයි මේ නීති ටික පුළුවන් නම් හොඳට පාඩම් කරගන්න ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය නීති ටික. මතක තියාගන්න වාක්‍ය සබ්ජෙක්ට් එක කවුද සබ්ජෙක්ට් එක කියන අතරම වාක්‍ය කරන කෙනා. වාක්‍යයේ සබ්ජෙක්ට් එක ඒක වචන වුණොත් ඒක වචන වලට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ සිංගියුලර්. වාක්‍යයේ සබ්ජෙක්ට් එක ඒක වචන වුණොත් හොඳට මතක තියාගන්න verb එක ඒ කියන්නේ ක්‍රියාපදය අපි ඉංග්‍රීසි වලින් කියනවා verb එක අනිවාර්යයෙන්ම ඒක වචන විය යුතුය. මේවා අමාරු දේවල් නෙමේ. ඔයාලා හිතුවට මේක ලොකු දෙයක් නෑ. පොඩි දෙයක් බලන්න චුට්ටයි. පොඩ්ඩයි මතක තියාගන්න තියෙන්නේ. ඒ තමයි
ඕනම ක්‍රියාපදයක් ඕ හරි CH වලින් හරි ඉවර වුණොත් ඔයා අගට ES එකතු කරන්න. අනිත් අවස්ථාවන් වල ඔයා අගට S එකතු කරන්න. තව තියෙනවා නමුත් දැනට මේ ඇති. X එකතු කරන්න. මේ වාක්‍යය කියන්නේ හරිම සරල දෙයක්. මොකද්ද කියන්නේ? සබ්ජෙක්ට් එක මොනවා වුණොත්ද? ඒක වචන. ඒක වචන වුණොත්. ඒ කියන්නේ එක්කෙනෙක් වුණොත්. ඒක වචන කියන්නේ එකයි. එකට වඩා වැඩි නම් ඒක මොනවා වෙනවද? බහුවචන. බහුවචන. සබ්ජෙක්ට් එක ඒක වචන වුණොත් ක්‍රියාපදය මොනවා කරන්න කියනවද? ඒක වචන වෙන්න. අනිවාර්යයෙන්ම ඒක වචන වෙන්න ඕන. හැබැයි මේ නීතිය බලපාන්නේ වර්තමාන කාලවලදී. ඒක අපි හිමීට කරගමු. දැන් කලබල වෙන්න දෙයක් නැහැ. දැන් මට කියන්න මේකේ මේ නිමල් මේක් අ කේක් කියන එකේ මට කියන්න ඔයා නිමල් ඒක වචනයිද බහුවචනයිද? ඒක වචන. නිමල් ඒක වචනයි. වචනයි. එහෙනම් අපිට සුද්ධ නීතියක් දාලා තිනවා. මොකද්ද? වාක්‍යයේ සබ්ජෙක්ට් එක ඒක වචන වුණොත් මේකේ ක්‍රියාපදය මොනා කරන්නද? ඔයා ඒක වචන කරන්න. දැන් ක්‍රියාපදයේ මේකේ මේ කියන එක ඉවර වෙන්නේ ඕ හරි CH වලින් හරිද මට කියන්න බන්න. E වලින්. එහෙනම් ඕ හරි CH වලින් හරි ඉවර වෙන්නේ නැත්තම් අනිකුත් අවස්ථාවන් වල ඔයා අගට මොකක් එකතු කරන්නේ කිව්වද? ES. අනිත් අවස්ථාවල් වල වාගට මොකද එකතු කරන්නේ? S. S. එහෙනම් නිමල් මේක් අ කේක් දෙන්නේ මොකද්ද වෙන්න ඕනේ? නිමල් makes a cake. එච්චරයි. හරිම ලේසියානේ. නිමල් makes a cake. ලොකු දෙයක් නැහැ. නිමල් makes a cake. දැන් මෙන්න මේක බලන්නකෝ. අපි ගමුකෝ මෙහෙම මේ. අපි ගමු මෙන්න මේ වගේ වාක්‍යයක්. කමල් පොතක් ගන්නවා. දැන් ඔයා තීරණය කරන්න මේ වාක්‍ය සබ්ජෙක්ට් එක ඒක වචනද බහුවචනද? ඒක වචන. ඒක වචන. හරි. පටන් ගන්න සබ්ජෙක්ට් එකෙන්නේ. අපි දමු කමල් කියලා. කමල්. දෙකට දාන්න ඕනේ පොතක්ද ගන්නවාද? ගන්නවා. ගන්නවා. අපි ඉංග්‍රීසි වලින් දන්නවා ගන්නවට මොකක්ද කියන්නේ? Take. Take. හැබැයි කමල් takeද takesද? Takes. ඇයි අපි එතෙන් ඩෙස් එකක් දැම්මේ? පොතක්. ඒක වචනේ. සබ්ජෙක්ට් එක ඒක වචන ඒ වගේම ඕ හරි CH වලින් හරි නෙමෙයි. ඉවර වෙන්නේ. එහෙනම් කමල් takes a phone. lazy. ඔයා නිකන් හරි කිව්වොත් කමල් take a phone කියලා එයා දන්නවා ඔයා ඇහිච්ච ඉංග්‍රීසියක් කතා කරන්නේ. ඔයා ලැන්ග්වේජ් එක හරියට ඉගෙනගෙන නැහැ කියලා. මේ චූටි චූටි දේවල් වලින් තමයි මේ කතාව ලස්සන වෙන්නේ. ලොකුවට හිතන්න ඕනේ නැහැ මේක. පොඩි පොඩි දේවල් ඇඩ් කරගත්තාම මේක පට්ට ලස්සනයි. වැඩේ පැහැදිලිද මෙතන වැඩේ ඕකේද? ක්ලියර්ද? Yes. ක්ලියර්. රයිට්. දැන් හැබැයි ඔයා මගෙන් අහන්න පුළුවන් මෙන්න මෙහෙම. මම කොළඹ යනවා. මම කියන එක ඒක වචනද බහුවචනද එතකොට? ඒක වචන. ඒක වචන. මතක තියාගන්න ඉංග්‍රීසි වල මම කියන එක මොනවා වෙනවද? බහුවචනයි. ඒකට අපි ෆස්ට් පර්සන් කියලා කියව අපිට ඕනේ නැහැ නම් ඕනේ නැහැ. අපි විභාග ලියන්නේ නැහනේ. නිකම් මතක තියාගන්න ඉංග්‍රීසි වල මම කියන එක මොනවා වෙනවද? බහුවචන. බහුවචන එච්චරයි. මම නිකන් ඔයාලට කියන්නම් මම කියන්නේ තනි පුද්ගලයෙක්ද කියන්න බෑ නැත්තරම මම කියන්නේ නෑනේ. දැන් මම ගන්නකො මාව ගත්තාම මට ඉන්නවා ෆැමිලි එකක්. ළමයි ඉන්නවා. එතකොට දෙමව්පියෝ ඉන්නවා. ඉගෙන ගන්න කට්ටිය ඉන්නවා. යාළුවෝ ඉන්නවා. මම කියන්නේ තනි පුද්ගලයෙක්ද ඇත්තටම? නෑ. නෑ මට තනියම කැමති තීරණයක් ගන්න පුළුවන්ද කියන්න බෑ අවංකව මේදලා. ගන්න අමාරුයි. බෑ. ඒ නිසා අපි ඉංග්‍රීසි වලින් අපි නිකන් හිතන්න එච්චරයි මම කියන්නේ ඉංග්‍රීසි වල බහුවචනයි. ඔව්. දැන් අපි කිමුකෝ මෙහෙම. ඔන්න මම කියනවා මෙහෙම. සඳුනි නුවර යනවා. හරි. දැන් මේ වාක්‍යය මට කියන්න ඔයා සබ්ජෙක්ට් එක මොකද්ද මේ වාක්‍යයේ?
සඳුනි. සඳුනි. එකට දාන්නේ සඳුනි නේද? මම ඔන්න දැම්ම සඳුනි කියලා. ඊට පස්සේ ඔයා මට කියන්න ඕනේ දෙකට දාන්නේ මොකද්ද? යනවා. 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 ක්‍රියාපදේ. යනවට මොකද්ද අපි ඉංග්‍රීසි වලින් කිව්වේ? go. go. තුනට දාන්නේ ක්‍රියාවට ලක් වෙන දේ සඳුනි කොහෙද යන්නේ කියන්න මට. නුවර. මොකද්ද අපි ඉංග්‍රීසියෙන් නුවරට කියන්නේ? කැන්ඩි. Candy. Tandy. සඳුනි go tandy. හැබැයි two දානවද නැද්ද කියන්න මට? ටූ දාන. two දානවා. ඇයි ඒ? එක ස්ථානයකින් නම් තවත් තව ස්ථානයකට ස්ථානයකට. මාරු වීමේදී මාරු වෙන ස්ථානෙට කලින් ඔයා මොකක්ද දාන්න කිව්වද සුද්ද අපිට? ටූ දාන්න කිව්වා. two දාන්න. හැබැයි ඒකත් එක්කම තවත් දෙයක් සුද්ද කිව්වා මොකද්ද? සඳුනි කියන්නේ ඒක වචනද බහු වචනද? ඒක වචන. ඒක වචන. වචන. ඒක වචනවලදී ඔයා verb එක ක්‍රියාපදයේ ඒක වචන කරන්න ඕනේ. O හරි ch වලින් හරි ඉවර වෙනවා නම් අගට මොකක්ද එකතු කරන්න ඕන ඔයා? Yes. es. එහෙනම් Yes. කොහොමද මොකක් වෙන්න ඕනේද? goes. රෝස්. සඳුනි goes to candy. සඳුනි කමල් goes නුවර to යනවා කොහොමද candy. කියන්නේ? කමල් නුවර යනවා. කමල් කමල්. goes to කැන්ඩි. කමල් goes to Candy. candy. කමල් goes to candy. නිමල් යාපනයේ යනවා. නිමල් goes to නිමල් goes to candy. Jaffna. Huh? Jaffna. Sorry, නිමල් goes to Jaffna. Thank you very much. එතකොට ශානිකා හලාවත යනවා. කොහොමද කියන්නේ? Sanika goes to ශානිකා goes to Chilaw. Chilaw. හැබැයි දැන් මං කියනවා මෙහෙම. මං කියනවා යාළුවෝ නුවර යනවා. පුළුවන් නම් හදලා කියන්න සුපිරි පට්ට. යාළුවන්ට කියන්නේ friends හරි. goes එකට දාන්නේ ක්‍රියාව මොකද්ද ක්‍රියාව මේකේ? යනවා. යනවට යනවා. මොකක්ද කියන්නේ? go go කොහෙටද යන්නේ? candy to candy නේද? candy එතකොට මම අහන්නේ මෙච්චරයි. යාළුවෝ කියන්නේ ඒක වචනද බහු වචනද? බහුවචනයි. එහෙනම් බහු වචන වලදී අපි අර s හරි es හරි එකක් දාන්න ඕනේද? නැත. නෑ. බහු වචන නම් අපි පැත්තවත් බලන්නේ නෑ. ඒක ඒ විදිහටම තියෙනවා. ඒක වචන වුණොත් විතරයි අපි s හරි es හරි අගට එකතු කරන්නේ. මෙතෙන්ට වෙනකන් ඔයගොල්ලන්ට වැඩේ පැහැදිලිද? Are you clear up to this place? වැඩේ පැහැදිලි නම් ටක් ගාලා දෙන්නකෝ පාන්න රෙස්පොන්ස් එකක් ඔව් කියලා. yes yes. හොඳටම පැහැදිලිද කොහොමද තත්ත්වය? ටිකයි. ටිකක් right අපි තව කරමු. අපි තව කරද්දී අපිට මේක පැහැදිලි වෙනවා. right. දැන් ඔයගොල්ලෝ මට උත්තර දෙන්න. අපි කියමුකෝ අපි කියමු මෙහෙම. මම අපි කියමු මම ඉතාලි යනවා කොහොමද කියන්නේ? I I go to go to Italy. 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 හරි. go I go to Italy. ඔන්න පළවෙනි වාක්‍යය මම ඉතාලි යනවා. මම නම් I යනවට කියන්නේ go to Italy. අපි කිව්වා මොකද මම කියන්නේ ඉංග්‍රීසි වල ඒක වචන නෙමේ බහු වචන. කසුන් ඉතාලි යනවා කියන්නකෝ බලන්න. කසුන් goes goes කසුන් Italy. goes to the goes goes. ඇයි කසුන්ට es දැම්මේ අපි? බහුවචන නිසා. කසුන් ඕවරෙන් ඉවර කසුන් ඒක වචනයි. ඒක වචන. සබ්ජෙක්ට් එක ඒක වචන නම් ඔයා ක්‍රියාපදේ මොනා කරන්න ඕනද? බහු වචන කළ යුතුයි. එහෙනම් කසුන් goes කොහෙටද යන්නේ? to to Italy. Italy. යාළුවෝ බත් කනවා. අදමුකෝ බලන්න. කනවට කියන්නේ eat. friends යාළුවන්ට කියන්නේ rice. friends very good. Friend. Friends
friends 18 friends eat කනවට කියන්නේ eat මොනවද කන්නේ Rice. Right. rice friends eat rice ඊළඟ මං කියනවා කුෂාන් බත් කනවා මේක හදන්න බන්නේ හැදුවොත් ගොඩ කුෂාන් Kushan. කුෂාන් Kushan. eat Eat. eat the eats the Eat. ඇයි s එකක් දැම්මේ AI. නියමයි අනිපුද්ගලයෙක්. කුෂාන් කියන්නේ ඒක වචන very good එයා ඒක වචන. කුෂාන් කියන්නේ ඒක වචන බත් දැන් ඔයාලට වැඩි පැහැදිලි සුපිරි නියම excellent super කුෂාන් Right. eat නෙමෙයි eats මොනවාද කන්නේ Rice. Right. එහෙනම් හොඳට මතක තියාගන්න සබ්ජෙක්ට් එක ඒක වචන වුණොත් විතරයි අපි ක්‍රියාපදයට s හරි es හරි දාන්නේ. අනිත් සෑම අවස්ථාවකම මේක අපි බලන්නේවත් නැහැ. වැඩේ පැහැදිලිද මේ දක්වා? yes yes. අපි තාම මේ පළවෙනි පැය යන්නේ කලබල වෙන්න එපා ඔයගොල්ලෝ. ටික මේක අපිට තේරුම් ගන්න පුළුවන් step by step. ක්‍රමානුකූලව මම ඔයාලට කිව්වේ පන්තියේ පටන් ගන්න බිඳුවේ ඉන්න. සරලව උගන්වනවා කියලා පැටර්න්ස් ටික. ඒ නිසා අපි බිඳුවේ ඉඳන්ම යන්න. අපි දැන් බිඳුවේ ඉඳන් ඍණ එකට අවිල්ලා ඉන්නේ. තාම ධන එකට ආවේ නෑ. ඍණ එකේ ඉන්නේ. අපි ටික කියන්. මාස දෙක ඇතුළත ඔයගොල්ලන්ට මේ හැදෙන්න. මම දන්නවා ඔයගොල්ලෝ මේක ඉංග්‍රීසි ඉගෙන ගන්නේ රස්සාව කරන්න අත්‍යවශ්‍ය නිසා. එහෙම නැත්නම් රටකට යන්න බලාගෙන. ස්කෝල් ළමයි වගේ නෙමෙයි. ඔයගොල්ලෝ කාර්ය බහුලයි. ඒ වගේම ඔයගොල්ලන් ලැන්ග්වේජ් එක අත්‍යවශ්‍යයි. ඔයගොල්ලන්ගේ ජීවිතේ ගොඩ දා ගන්න, ඔයගොල්ලන්ගේ පවුල් ගොඩ දාන්න, දරුවෝ ගොඩ දාන්න. ඒ නිසා ඔයගොල්ලන් මේ භාෂාව අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔයගොල්ලන්ට මම මගේ උපරිම සාධාරණයක් කරනවා මේ මාස දෙක ඇතුළත. බය වෙන්න එපා. මගෙන් වෙන්න ඕන හැමදේම මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඔයගොල්ලන්ගේ පුළුවන් ප්‍රමාණයෙන් මහන්සි වෙන්න. ඔයගොල්ලන්ට ડોකියුමන්ට්ස් ටික PDF ටික රෙකෝඩින් ටික දවස් ගන්න දෙනවා. ඔයගොල්ලන්ගේ නැතුනොත් ආයෙ ඉල්ලන්න පුළුවන් රෙකෝඩින් ආයෙත් දෙනවා. ඒ නිසා කලබල වෙන්න දෙයක් නැහැ. ටික අපි ගමු. ඔයගොල්ලන්ගේ ඔයගොල්ලන්ට මම මගේ උපරිම දායකත්වයේ 100%ක්ම දෙනවා අනිවාර්යයෙන්ම. මොකද මම දන්නවා ඔයගොල්ලෝ ගොඩ යන්න try කරන්නේ. ඔයගොල්ලන්ගේ පවුල් හැම දෙයක්ම ගොඩ දාන්න බලාගෙන කියලා. right. දැන් අපි බලමු තව දෙන ඔන්න බලන්න. ක්‍රියාපද බලය ක්‍රියාපද අපිට අත්‍යවශ්‍ය අනිවාර්යයෙන්ම right. මේ කියන්නේ හදනවා, do කියන්නේ කරනවා, speak කියන්නේ කතා කරනවා, drink කියන්නේ බොනවා. මම වතුර බොනවා කොහොමද කියන්නේ මං වතුර බොනවා I drink සඳුන් වතුර බොනවා කියන්නේ කොහොමද කියන්නේ බලන්න සඳුන් drink the drinks ඇයි සඳුන්ට අපි s එකක් දැම්මේ සඳුන් ඒක වචනයිනේ නියමයි මම කසිප්පු බොනවා ඔන්න වැදගත් වචනයක් මේ රටේ ඉන්නට ලංකාවට ඇවිල්ලා ඉතාලම ශීඝ්‍රයෙන් හොයාගන්න දෙයක් අපි කසිප්පු වල මොනවද කියන්නේ moonshine I drink moonshine ඔන්න ලීලා දියා ගන්න ඕන වචනයක් මේක Moonshine. I drink moonshine අපි කියමුකෝ මේ නිමල් කසිප්පු බොනවා නිමල් drink the drinks very good නිමල් drinks moonshine නියමයි එනලා බොන්න එපා මම නිකන් කිව්වේ නිමල් drinks right Moonshine. run කියන්නේ දුවනවා buy කියන්නේ මිලදී ගන්නවට අපි කිමුද මෙහෙම මම අපි කිමුකෝ බලන්න මම ගෙයක් මිලදී ගන්නවා මම ගෙයක් මිලදී ගන්නවා මම නම් අයි දෙකට දාන්නේ ක්‍රියාපදයේ මිලදී ගන්න මොකද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ buy buy තුනට දාන්න මොකද්ද මම මිලදී ගන්නෙ house the a house ඇයි a house දැම්මේ Geyak. එක ගෙයක් I buy a house මේ බලන්න මේ පැටර්න් එක හරිම ලේසි මාරම ලේසි අල්ලගන්න ගොඩ යන්න පුළුවන් I buy a house මම කාර් එකක් මිලදී ගන්නවා
I buy a car. I buy I a buy car. a car. I මම buy ෆෝන් එකක් මිලදී ගන්නවා. I I buy buy a phone. buy the I buy a phone. මම වතුර බෝතලයක් මිලදී ගන්නවා. I I buy buy a Water bottle. water bottle. very good. මම කෝප්පයක් මිලදී ගන්නවා. I I I buy a a cup. I the I buy a jug. cup. මම Cup. පොතක් මිලදී ගන්නවා. I buy I I buy buy a a book. book. I buy a book. නියමයි යන්නේ සුපිරි වැඩේ ගොඩ. think කියන්නේ හිතනවා. think කියන්නේ හිතනවා. think කියන්නේ හිතනවා. Yeah. අපි කිමුකෝ මෙහෙම අපි කිව්ව මෙහෙම think කියන්නේ තේරුම මොකද්ද? think කියන්නේ හිතනවා. 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 එතකොට think about කියන්නේ මං ඒ ගැන හිතනවා. very good. දෙයක් think about කියන්නේ ගැන හිතනවා. අපි කිව්ව මෙහෙම මම අම්මා ගැන හිතනවා. I think about I think about my. හරි subject එකෙන් පටන් ගන්න අවුලක් නෑ. මම නම් I. I දෙකට verb එකනේ. Think think about My mother. about mother. I think about mother. මම තාත්තා ගැන හිතනවා. I think about father. Very good. I think about father. Excellent. සුපිරි. මම මගේ දරුවෝ ගැන හිතනවා. I I think I about Thinking about My children. my children. My children. child. Children. මම මගේ බිරිඳ ගැන හිතනවා. I I think think I about My my wife. මම මගේ ස්වාමි පුරුෂයා ගැන හිතනවා. I think about my my husband. මම මගේ රස්සාව ගැන හිතනවා. I think about my My job. මම මගේ ජීවිතය ගැන මං ගැන හිතනවා. I think about think My life නේ මගේ ජීවිතය. My- I think about my life. මම මගේ පඩිය ගැන හිතනවා. think I think about about my salary. I think about my salary. Excellent. අපි කවුරුත් හිතන දෙයක් salary ගැන නේ. අපි කවුරුත් මේකට තමයි ඉතින් අත් වශයෙන්ම වැඩ කරන්නේ. I think about my salary. ඔන්න ඕනම වාක්‍යයක් අපිට මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. මෙතෙන්ට වෙනකන් ඔයගොල්ලන්ට වැඩේ පැහැදිලිද කොහොමද? Yes. දෙන්න බලන්න පොඩි response එකක්. Yes. Yes, thank you. Mic එක off නොකර උගන්නන එක ගොඩක් හොඳයි sir. Thanks. Thank you very much. බොහොම ස්තුතියි අගය කිරීමට. ඉතින් mic එක off කරන්නේ නැත්තේ ඇත්තටම ඔයගොල්ලොත් එක්ක අපි මේක භාෂාවක් නිසා දෙගොල්ලොම සංනිවේදනය කරන නම් ගොඩක් හොඳයි. සර් මට ලීව් වෙන්න වෙනවා හදිස්සියෙම ක්ලාස් එක good මම ජොයින් වෙනවා ක්ලාස් එකට. thank you. බය වෙන්න එපා. වාට රෙකෝඩින් එක අනිවාර්යයෙන්ම දෙනවා. හැම කෙනාටම රෙකෝඩින් එක දෙනවා. ඒ වගේම documents PDF ඒ විදිහටම දෙනවා. සිංහල pronunciations මේ හැමදේම ඔයගොල්ලන්ට දෙනවා. මගේ පැත්තෙන් වෙන්න ඕන යුතුයකම මම 100%ක් ඉෂ්ට කරන්න ඉන්නවා. මොකද මම දන්නවා ඔයගොල්ලෝ ගොඩ යන්නේ ඔයගොල්ලන්ගේ දරුවෝ, ඔයගොල්ලන්ගේ ෆැමිලි එක, පවුල් ජීවිතය, පවුල මේ හැමදේම ඔයගොල්ලෝ ගොඩ යන්න බලන් තමයි මේක ඉගෙන ගන්නේ රස්සාවෙන්. ඒක නිසා අපි පුළුවන් උපරිමයෙන්ම මේ දේ කරමු. සර් රෙකෝඩින් කොච්චර කාලද තියෙනවද? රෙකෝඩින් එක ඔයගොල්ලන්ට මාස 3ක් තියෙනවා. ඒ මාස 3න් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න බැරුව ගියොත් ඔයගොල්ලන්ට මගෙන් ඉල්ලන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම දෙනවා. කොයි කාලේ ඉල්ලුවත් ඊට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ගැටලුවක් නැහැ. right. කොහොමද වැඩේ මේ ටික ඕකේද ඔයගොල්ලන්ට? okay. Okay. right. සර් තුදානක ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ. මොකද සර් තව දෙයකට මාරු වෙනවා කියන්නේ. right, very good. තුදානක අවස්ථා දැන් මම දෙකක් කියදුන්නේ. එකක් තමයි එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට මාරු වීමේදී මාරු වෙන ස්ථානට කලින් තු දාන්න කිව්වා. හිතන්නකෝ මම කොළඹ යනවා.
මම කොළඹ යන්නේ මම එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට යනවා. එහෙනම් මම එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට යද්දී ඒ යන ස්ථානයට කලින් ඔයා to දාන්න. මම කොළඹ යනවා එහෙනම් I go to Colombo. වැඩේ පැහැදිලි? right. ඔන්න බලන්න ඔයගොල්ලන්ට පේනවද මෙන්න මේක? simple sentence construction කියලා මම පොඩි document එකක් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවද මේක? Oh. Yes. ඔව් right. මේ තියෙන්නේ අපේ දිනචර්යාව. ජීවිතේ අපි දවස ගානේ කරන දේවල් කියන දෙයක්. මම මේක ඔයගොල්ලන්ට දානවා. ඔයගොල්ලන්ට practice කරන්න පුළුවන්. I wake up. Wake up කියන්නේ මොකද්ද? නැගිටිනවා. අවදි. නැගිටිනවා. මම කියනවා මම නම් ඇත්තටම නැගිටිනවා I wake up at 5. ඔයගොල්ලෝ කියන්නේ බලන්න ඔයගොල්ලන් නැගිටලා I I wake up at 6. 6. 6:30. ඔයගොල්ලන්ට හයිඩ් කරගෙන පුළුවන් 4 නැගිටින ටයිම් එක දාන්න පුළුවන්. I wash my 6. face. wash කියන්නේ මූණ හොදන්න. මූණ සෝදන. I brush my teeth. brush කියන්නේ බ්‍රෂ් එක. දත් මදිනවා. toothpaste. I drink tea. ඒ කියන්නේ මම තේ තේ බොන. බොනවා. බොනවා. I take a shower. මම නා ගන්නවා. I get dressed. මම ඇඳුම් ඇඳ ගන්නවා. I eat breakfast. මම උදේට කනවා. I go to work. ඔන්න දැන් 2 දාලා දෙනවා මේ බන්. එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානකට මාරු වෙනවා. මම ගෙදර ඉඳන් වැඩට යනවා. යන ස්ථානට කලින් අපි 2 දාලා තියෙනවා. I work until evening. මං හවස් වෙනකන් වැඩ කරනවා. I come home. මං ගෙදර එනවා. I eat dinner. මං රැට කනවා. I watch TV. මං TV බලනවා. I go to sleep at 10. මම 10ට නිදා ගන්නවා. මේ තියෙන්නේ නිකන් ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේක ඔයගොල්ලන්ට අදාළ විදිහට හදාගෙන. මං උදේ 5ට ගෙන්න නම් I wake up at 5. මම මූණ හොදනවා. මං දත් මදිනවා. මම තේ බොනවා. තේ බොන්නේ නැත්නම් මම තේ බොන්නේ නැහැ. නා ගන්නවා. ඇඳුම් අඳ ගන්නවා. මෙන්න මේක ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ විදියට හදා ගන්න පුළුවන්. මේකත් මම මේ ડોකියුමන්ට් එකත් ඔයගොල්ලන්ට අද එවනවා. එහෙනම් ඔන්න බලන්න සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලින් වාක්‍යයක් හදාගන්නේ මුලින්ම දානවා සබ්ජෙක්ට් එක, දෙකට දානවා ක්‍රියාව, තුනට දාන්නේ මොකද්ද? ක්‍රියාවට ලක් වෙන දේ. අද පාඩම එච්චරයි. වැඩේ පැහැදිලිද? කොහොමද? පැහැදිලි. පැහැදිලි. එහෙනම් මට කියන්නකෝ පැහැදිලි නම් නිමල් කේක් එකක් හදනවා කොහොමද කියන්නේ? නිමල්. Nimal Nimal makes a cake. Nimal makes a cake. make the Nimal cake. makes Nimal makes a cake. very good. මම අපි කියමුකෝ මම ස්ප්‍රයිට් බොනවා. I drink. I drink. I drink Sprite. I drink it. very good. සඳුන් පොතක් ගන්නවා. මෙලදී නෙමෙයි නිකන් ගන්නවා. සඳුන් පොතක් ගන්නවා. සඳුන් takes a book. Sorry. සඳුන් Sadhu takes a book. very good. සඳුන් take a book the takes a book the takes Takes. takes. ඔයගොල්ලන්ට වැඩේ පැහැදිලිලා තියෙනවා. අපි ඊළඟ දවසේ බලනවා. අපිට ඊළඟ දවසේ තියෙන ආයේ සෙනසුරාදා රාත්‍රී 7:00ට 7:00 ඉඳන් 8:00 දක්වා තියෙනවා. අපි ඊළඟ දවසේ ඉගෙන ගන්නවා අතීත කාලෙන් වාක්‍යයක් හදන්න කොහොමද? මම පොතක් ගත්තා. මං අම්මට සල්ලි දීලා ඉවරයි. මෙන්න මේ වගේ අතීතෙන් අපි කොහොමද වාක්‍යයක් හදන්නේ කියලා අපි ඉගෙන ගන්නවා සෙනසුරාදාට. ඉතින් ඔයගොල්ලන්ට පන්තිය සෙට් නම් ඔයගොල්ලන්ට මේ යන මෙතඩ් එක ඕකේ නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔෆිෂියල් ගෲප් එකට රෙජිස්ටර් වෙන්න. අපි වෙනම ඔෆිෂියල් ගෲප් එකක් හදනවා. ඔයගොල්ලන්ගේ පන්ති ගාස්තු ගෙවලා ඔයගොල්ලන්ට පුළුවන් රෙජිස්ටර් වෙන්න. ඔයගේ නම සඳහන් කරලා ස්ලිප් එක දාන්න අපේ WhatsApp නම්බරයට. එතකොට ඔයාව අපි ඔෆිෂියල් වෙනම ගෲප් එකකට ඇඩ් කරගන්නවා. ඒ ගෲප් එක හරහා වාට රෙකෝඩින් එක, එතකොට ටියුට්ස් ටික, PDF ඒ සියලුම ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඔයගොල්ලන්ට කොහොමද පේමන්ට්ස් කරන විදිය, මුදල් ගෙවන විදිය මම අද ගෲප් එකට දාන්නම්. මාස දෙකටම වෙන්නේ රුපියල් 5000යි. මාස දෙකටම එක මාසෙත් නෙමෙයි මාස දෙකටම සම්පූර්ණයෙන් රුපියල් 5000යි වෙන්නේ. එතකොට කොහොමද ඔයගොල්ලන්ට මේ යන මෙතඩ් එක හොඳයිද නැත්නම් වෙනස් වෙන්න ඕනේද? අපි මේ විදිහට යන්න දිගටම.
සර් 7:30 නේද පටන් Everything ගන්නේ හොඳයි ලංකාවේ? sir. බොහොම ස්තුතියි රයිට් බය වෙන්න එපා ඔයගොල්ලන්ට මම මගේ පැත්තෙන් වෙන්න ඕන උපරිම සාධාරණය කරනවා ඔයගොල්ලෝ දිගටම සම්බන්ධලා ඉන්න ටික ටික යන් ස්ටෙප් එකකින් ස්ටෙප් එක මම ඔයගොල්ලන්ව ලස්සනට ගියක් හදනවා වගේ ටික ටික දියුණු කරන්නම් බය නැතුව ඔයගොල්ලෝ සම්බන්ධලා ඉන්න අද දවසේ රෙකෝඩින් එකයි ටියුට්ස් එකයි අද දවසේ ඔක්කොම ටික මම අපේ මේ සාමාන්‍ය ගෲප් එකට දානවා ඔයගොල්ලන්ට ඒකෙන් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මම බෑන්ක් ඩීල්ස් ඔක්කොම දාන්නම් ඔයාලට ස්ලිප් එක දාන්න excuse me 7:30ද 8:30ද? සෙනසුරාදා තියෙන්නේ 7:30 7:30 කොහොමද සර් ඔයගොල්ලෝ 8:30 පහසුද බෑන්ක් එක. ඔව් සර් මම නම් පිටරට ඉන්නේ. අහහ මට එදාට ඒ වෙලාවට වැඩනේ වැඩ සර්. ඒක තමයි බහුතරයක් දෙනා මෙතන හිටියට ගොඩක් අය රෙකෝඩින් එක තමයි මම දන්නවා ගන්න. දැන් අපි සම්බන්ධලා හිටියට බහුතරයක් දෙනා සම්බන්ධ වෙන්නේ ඒකට රෙකෝඩින් තමයි බලන්නේ. අපි බලමු ටයිම් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න. දැනට අර තියෙන ටයිම් එකත් එක්ක සූටබල් පුළුවන් වෙලාවක් තියෙන්නේ 7:30 තමයි. ඔයගොල්ලන්ට ක්ලාස් එක ඕකේනේ no problem. මරු සර් කියලා බලන්න. thank you. ගැටලුවක් නෑ නේද? එහෙනම් අද දවසේ අපි පන්තිය නවත්තමු. අපි දැන් හම්බෙමු නැවත සෙනසුරාදා රාත්‍රී 7:00. Thank you very much. Good night. Bye. Good night. Good night. Thank you Bye, so sir. much Thank sir. you. Good night, sir. Good night. Good night.